මේ තමයි පේමක්කේ පිඟාන. ඇතැන් අර පාත්‍රය ලැබෙන්න තුරු හරි මේ පිඟාන පාවිච්චි පුරුදු වෙන හේතුව කියන්නේ සද්ධා සම්පන්න දායකයෝ පෙරේතකම, ලෝභකම, තණ්හාව, ආසාව නැති කරලා දන් දෙනකොට හරි ආසෙන් දන් දෙන එක්තට හතුරු මිතුරු කියලා දන් බෙදනකොට හිතක් පහළ වෙන්නේ නැහැ. දානේ ලැබනකොටත් හතුරු මිතුරු කියලා හිතක් පහළවන්නේ නැහැ. ඇතැන් වෙලාවට ඕවගේ සිල් රැක ඕවගේ බණ භාවනා කර ටික ටික ආවට පස්සේ තමයි පේමක් කළාට මේගේ ජීහි ජීවිතය ඇතහැරලා මේගේ ප්‍රෞද්ධා ජීවිතේ එන්න ලැබෙන්නේ. මේ ප්‍රෞද්ධා ජීවිතය ලැබුණට පස්සේ නැවත අපහාස අවනම්බු අප කෙරේ ලබල උද්ඝෝෂණ පෙරපාලි කලහකාරීවට යොමු වෙලා ගුටි කාලා පඩික්කම් හොදලා දුස්සීල ජීවිත ගැන ගිහිල්ලාම එහෙම ආත්ම ගණනක් පැවිදිකම් කර අවසානයේ මහරහත් කියනා වූ සුජාතා විසාකා සුජාතා වගේ තනිත්‍ය බිස්සුණිය බඩපත් වෙන්නේ. එයාගේ පිරිමි ආත්මයන් ලබන්න නම් ඒ වගේම කල්ප කෝටි ගණන් සංසාරයේදී මෙන්දී ස්ත්‍රී ආත්මය ගැන පින් කර ගන්න ඕන. ඒ වගේම ප්‍රේමක්කා හිතන්න ඇත්තටම මේ වගේ පින්වන්ත වාසනාව ගුණවන්ත සිල්වන්ත බෝරි සම්බාර පාරමී පුරණ ඥානවන්ත බුද්ධමන් වනක ප්‍රඥාවන්ත මේ වගේ පුත්තු මේ වගේ බුදු පුතුලා වගේ මේ වගේ කුල දේවතාවුන් වහන්සේලා වගේ මේ වගේ කට්ටිය ලැබුණා නම් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ප්‍රේමක්කා මේ පාත්මි මේකෙන් ලබන්නේ බල ඔය දාන දෙන්නේ බලය සැපය වර්ණ අවශ්‍ය ප්‍රඥාව ලබා දෙනවා. ප්‍රේමකට සීල සමාධි ප්‍රඥා මේ කටින් බොරුව කේලම පරෝතේ හිස්සචර සංඥා බේදන වචන චෛත්‍ය බෝධි විහෙර විහාර යුද්ධ ඇති වෙන දේවල් වටා පිටම සුවෙක් දූ දරු අඹුවන් එක්ක හැප්පෙන දේවල් කේලම් නොකරන විදිහ කියන එකේ නොකර මේ බලසපවරණවස ප්‍රඥා ලැබේවා කියන තමයි දානය දෙන එකනේ ප්‍රධාන අරමුණ. හරිද? එතෙන් ගලාට පිපාසෙ ගිලන්පසට මේ කෝප්පේ ඊට පස්සේ මේ හැන්ද නැත්නම් කිරි දෙන්න පුළුවන් කිරි කප් මේ දෙන්න පුළුවන් මේ හැන්ද මේ ඊට පස්සේ පොඩි පිහියක් මොනවා හරි කපා කියා ගන්න උනොත් හදිසියේ දත් තව වයසට කපා දත් ටික හැදුනන් පස්සේ මේ කරගන්න මේක අරස කර මේක දුන්නේ එසේ මෙසේ හිමි නමන්නේ මහා බුද්ධ පුත්‍රයේ බොහොම පිංගුන හිමි නම මේකෙන් මාගේ පුණ්‍ය සති වැඩන මං ගිහි ජීවිතයේදී නැත්නම් කුඩාගෙනදී මං දුකක් වින්දනම් අද එනකන් දුකක් වින්දනම් ඇත්තටම ඒ දුක්ඛං සංසාර දුකෙන් ඈතර වීමට මට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. තෙරුවන් සරණයි. ප්‍රේමක්කගේ සීල අභිමතන සිද්ධ වේවි. අමා මහ නිවන සම්පූර්ණ හේතු වාසනා වේවා.